හයි කොහොමද කට්ටියට? ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නේ හේරිස් මේ YouTube channel එකත් එක්ක. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකෙන් දැක්කා කොහොමද අපි ගම පුරාම අනබෙරයක් ගියේ කියලා මෙන්න මේ උත්සවය පිළිබඳ දැනුවත් කරන්න. ඉතින් අපි දෙවෙනි අංගෙට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි හදන්නේ මට්ට කඩන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මට්ට කඩන්නේ. ওই විදිහට කොම්බ දෙකක් තියලා, ඒ කුඩින් පොල්ලක් තියලා, ඊට පස්සේ පිල් දෙකකට බෙදිලා බෝලේ අරගෙන අන්න අර පොල්ල බිම දාන්න තමයි තියෙන්නේ. මෙන්න මේ කෝට්ට බිම දාන්න තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒක තමයි අපි මට්ට කඩනවා කියලා කියන්නේ. අපි බලමු එහෙනම් කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්නේ අපි. දැන් ඔයාලට ඇහුනේ ජයഘോഷාව. මේ ජයഘോഷාව ඇති වෙන්න හේතුව තමයි මට්ටය කැඩිච්ච එක. ඒ කියන්නේ අර කොම්බ දෙක උඩ තියපු පොල්ල බිමට වැටිච්ච එක. බෝලේ වැදිච්ච එක. ඒ කියන්නේ ජයග්‍රහණය. ඔයාලා මේ වීඩියෝ එක මේ වෙනකම් බැලුවට තාමත් තේරෙන්නේ නැතුව ඇති හරියටම කොහොමද මේ සෙල්ලම කරන්න කියලා. දන්න ඇත්ත ඇති, දන්නේ නැති අයට තමයි කියන්නේ. අර මං කියපු කොම්බ දෙක උඩ තියෙන පොල්ල වට්ටන්න කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ කියන්නේ දෙපිලක්. ඉතින් මෙන්න මේ මට්ටය කඩන්න, එහෙම නැත්නම් අර කෝට්ට පොල්ල කඩන්න දෙන්නෙක් ඉදිරිපත් වෙනවා කණ්ඩායම් දෙකෙන්. ඉතින් එක්කෙනෙක් මට්ටය කඩනවා කියලා අපි හිතමු. එතකොට මේ මට්ටය කැඩුවට පස්සේ එහා පැත්තේ කෙනා ඒ බෝලේ ඇල්ලුවොත් ඒ මට්ටය කඩපු කෙනා පරාජයටපත් වෙනවා. හැබැයි එහා පිලෙන් කාට හරි ඒ බෝලේ අල්ලගන්න බැරි වුණොත් මට්ටය කඩපු කෙනා ජයග්‍රහණය කරනවා. එයා ජයග්‍රහණය කරනවා වගේම විරුද්ධ පෙළේ හිටපු ක්‍රීඩා කරන්න හිටපු හෝ කරපු කෙනා පරාජයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදියට එක් පිලක ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් ඉවත් වෙනකම් මේ ක්‍රීඩාව පැවැත්වෙනවා. වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයක් ඉතුරුණු පිළ ජයග්‍රහණයට පත්වනවා වගේම අඩු ක්‍රීඩකයන් ප්‍රමාණයක් ඉතුරුණු පිළ පරාජයට පත් වෙනවා. මේ ක්‍රීඩාවේ ඊළඟ අදියර තමයි ජයග්‍රහණය කරපු පිළ පරාජ වෙච්ච පිළට සෙට් සාන්ති කරන එක. ඒකට කියන්නේ ජල්ලි දානවා කියලා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි මට්ට ක්‍රීඩාව අවසන් වෙන්නේ. මට්ට වීඩියෝ එක අවසන් වෙන්නේ. ඊළඟට තියෙන්නේ ජල්ලි දැමීම. අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක ඊළඟට හම්බෙමු. ජල්ලි දැමීමේ වීඩියෝ එකත් එක්ක.